Hello everyone, welcome back to my channel. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ channel එකත් එක්ක join වෙන්නේ. මගේ නම තෙනයිනි. අද ඉතින් මම යන්නේ 2026 අලුත් අවුරුද්දට මගේ vision board එක හදන්න. ඉතින් මම දැන් මේ පොඩි ගමනක් ගිහිල්ලා ආපු ගමන්ම තමයි මේ ලැහැස්ති වෙන්නේ. මුලින්ම ඉතින් ඔයාලා ගන්න ඕන ඔයාලට ගැලපෙන විදිහේ බෝඩ් එකක් මම කෙටියෙන් කියන්නම් කොහොමද මම විෂන් බෝඩ් එක හැදුවේ කියලා. ඉතින් මුලින්ම මම මට ගැලපෙන ප්‍රමාණයේ බෝඩ් එකක් අරගෙන එතකොට මම මේ අවුරුද්දට මම කරන්න හිතාගෙන එන අවුරුද්ද 2026 මම achieve කරගන්න හිතාගෙන ඉන්න දේවල්, මම enhance කරගන්න හිතාගෙන ඉන්න දේවල් මම මුලින්ම print කරගෙන ආවද ගමන ගිහිල්ලා එන ගම. ඉතින් මම ඒවා ලස්සනට කපා ගත්තා. කපාගෙන මම ඒ බෝඩ් එකේ ලස්සනට මුලින්ම තියලා චුට්ටක් බැලුවා මොකද කරන්න කියලා. ඊට පස්සේ මම දැන් මේ අලවන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැක්ක ගොඩාක් කට්ටිය මේ විෂන් බෝඩ් හදලා ගිය අවුරුද්දේ යාලා සක්සස් කරගෙන තිබ්බා. යාලගේ ideas, achievements ගොඩාක් තිබ්බා. ඉතින් මටත් හිතුණා මාත් මේ අවුරුද්දේ හදනවා කියලා විෂන් බෝඩ් එකක්. මම මීට කලින් මේක try out කරලා නැහැ. ඉතින් මම ඉතින් හිතලම මම ආපු ගමන්ම ඉතින් හිතුවා මම විෂන් බෝඩ් එක හදනවා කියලා. ඉතින් අද කොච්චර කාර්යබහුල බිසි දවසක් වුණත් මම කල්පනා කරුවා අද මේක ඉවර කරන්න ඕන ආපු ගමන් කියලා. මේ ඉතින් ඔන්න ඔහොම තමයි මම හැදුවේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. මොකද මේක මට මම මේ පළවෙනි වතාවට තමයි මේ try out කරන්නේ. ඉතින් මං හිතුවා මේක ඔයාලටත් මොන හරි අදහසක් ගන්න පුළුවන් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. ඒ හින්දා තමයි මම ඔයාලා එක්කත් මම මේ මොකද්ද කරන්නේ කියලා අද පොඩ්ඩක් පෙන්නුවේ. ඉතින් ඔයාලත් ඔයාලගේ targets, achievements එක්ක 2026 අලුත් අවුරුද්දට ලස්සන විෂන් බෝඩ් එකක් හදන්න. එතකොට ඔයාලා විෂන් බෝඩ් එකක් හැදුවද මීට කලින් අවුරුද්ද ඔයාලා විෂන් බෝඩ් එකක් හදලා ඒව achieve කරගත්තද කියලා ඔයාලා පල්ලෙහාම පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න. විෂන් බෝඩ් හදන එක ගැන ලංකාවේ අපේ YouTube කරන කට්ටිය හදපු වීඩියෝස් වගේම පිටරට කට්ටියගෙත් ලස්සන වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මාත් එහෙම තමයි මුලින්ම අයිඩියාස් ගත්තේ. ඉතින් මට හිතෙන්නේ අපි විෂන් බෝඩ් එකක් හැදුවට මදි. අපි අපි විෂන් බෝඩ් එක හදන්නේ ඒක අපේ හැමදාම ඒක අපිට විෂුවලයිස් කරගන්න දකිනකොට මම මේ වැඩේට මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියන එක ඔලුවට දාගන්න මිසක් විෂන් බෝඩ් එකක අපේ කැමති දේවල් දාලා තිබ්බා කියලා අපිට ඒක achieve කරගන්නම වෙන්නේ නැහැ. අපි ඒකට මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ඉතින් ඒකත් මෙන්න මේ මොහොතේ ඔයා හොඳින් මතක තියාගන්න. ඉතින් ඔයත් හොඳ විෂන් බෝඩ් එකක් හදන්න කොහොමද ඔයා හැදුවේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙනම යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඉතින් හදනවා, අලවනවා, ගලවනවා. එහෙම තමයි ඉතින් මමත් මේ පළවෙනි වතාවට මේ විෂන් බෝඩ් එකක් හදන්නේ. ඉතින් වැරදෙනවා තමයි. ඔන්න ඔහොම තමයි මම ඉතින් මගේ විෂන් බෝඩ් එක 2026 අවුරුද්දට හැදුවේ. ඉතින් මම ඊළඟ අවුරුද්ද දෙසැම්බර් මාසේ වෙනකොට ඔයාලට කියන්නම් මට කොහොමද මේක වර්ක් වුනේ, මම කොහොමද මේක achieve කරගත්තේ කියලා. ඉතින් මම ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක දිගටම join වෙන්න. ඒ වගේම මගේ channel එකේ කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලා like එකකුත් දාගෙන යන්න. එතකොට ඒ වගේම ඔයාලගේ යාළුවොත් එක්කත් මගේ වීඩියෝ share කරගන්න කියලා මම ආදරයෙන් ඔයාලට ඉල්ලලා සිටිනවා. අදට ගිහිල්ලා එන්නම්. bye.